Welcome back to my YouTube channel. හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නව නේද? අද මම තීරණය කරා මම සෝලෝ ඩේට් එකක් යනවා කියලා. තනියව නෙමෙයි. ඕගලන්වත් අරගෙන තමයි මම මේ සෝලෝ ඩේට් එක යන්නේ. ඉතින් මේක තමයි මම ඩ්‍රෙස් කරන්නේ. මම ආව ළමයි කින්ස්බරි හොටෙල් එකට මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් මේ තියෙන මගේ ඩ්‍රෙස් එක ලස්සනයිද කියලා කමෙන්ට් කරන්න. අද දවසේ ගොඩාක් ප්ලෑන්ස් හිතාගෙන ඉන්නවා කොච්චරක් දුරට මට කරගන්න පුළුවන් වෙයිද කියලා. අපි බලමු. මම මගේ යාළුවෙක් මීට් වෙන්න තමයි ආවේ. ඉතින් අපි ඊළඟට මම මොනවද කරන්න කියලා බලන්න. මං ආවා මට නවල්ස් වගේක් අරගන්න. මේ ලොකේෂන් එක කොහෙද කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් ඇත්තටම මේ තැනට ආවහම ළමයි අපි පොත් ඇතුලේ අතරමං වෙනවා. තෝරගන්න බෑ මොකක්ද අපි ගන්න කියලා. ඊට පස්සේ මම ගියා බබල් ටී එකක් අරගන්න. මං හරිම කැමතියි සෝලෝ ඩේට් යන්න. මොකද ඇත්තටම අපි සෝලෝ ඩේට් එකක් ගියාම අපි එදිනෙදා ඉන්න අපේ ජීවන රටාවෙන් මිදිලා අපි පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඉතින් මං ඒ රිලැක්ස් එකට මාරම කැමතියි. මෙන්න මගේ බබල් ටී එක ආවා. මං ඕඩර් කරේ ළමයි මිල්ක් බෝබා එකක්. ඉතින් ඕගොල්ලනුත් එක ෆ්ලේවර්ස් වලින් බබල් ටී try කරලා ඇතිනේ. ඉතින් ඕගොල්ලනුත් කමෙන්ට් කරන්න මොකක්ද රසම බබල් ටී එක කියලා ඕගොල්ලන් බීපු. මටත් පුළුවන් ඒක try කරන්න ඊට පස්සේ. මම මගේ ජීවිතේ ඇත්තටම ගොඩක් විඳිනවා. මොකද මට මාරම ආදරය කරන කෙනෙක්. ඉතින් මං හැම වෙලාවෙම මාව සතුටින් තියෙන දේවල් තමයි මගේ ජීවිතේ එකතු කරගන්නේ. ඉතින් ලොකු දේවල් ඕනේ නැහැ සතුටු වෙන්න. Few moments later. මං ආව ළමයි පිට්සා එකක් කන්න. මට ගොඩක් මහන්සි. මොකද දැන් වෙලාව රෑ 9ට විතර ඇති. ඉතින් මම පිට්සා එකක් කෑවේ නැති වුණොත් මං හිතනවා මගේ සෝලෝ ඩේට් එක සම්පූර්ණ නෑ කියලා. මොකද මට පීසා එක තියෙන පුදුම ආත්මීය බැඳීමක්. එහෙනම් අපි බලමු. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති. ඔන්න ළමයි මගේ පිට්සා එක ආවා. ඉතින් මගේ සෝලෝ ඩේට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. මං හිතනවා පිට්සා තිබ්බේ නැත්තම්. මොකද මං පීසා කන්න එච්චරටම කැමතියි. ඉතින් කියන්නකෝ. ඔයගලන් ජීවිතය කියලා මොකක්ද හිතන්නේ? මම හිතන්නේ ජීවිතය කියන්නේ අපි මේ මොහොත ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. අපි අපිට ආදරය කරන්න ඕනේ. කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු නොවි ඉන්න ඕනේ. එතකොට ජීවිතේ හරිම ලස්සනට ගලාගෙන යනවා. මං හැම වෙලාවෙම මාව සතුටු කරන්න කැමති දේවල් විතරයි කරන්නේ. ඒකෙන් මම සතුටු වෙනවා නම් ඇත්තටම මං ඒ දවස ඇතුලේ හරිම තෘප්තිමත්. ඉතින් ඕගොල්ලොනුත් ඒ මැජික් එක ඕගොල්ලන්ගේ ජීවිතේට ඇප්ලයි කරගෙන බලන්න. දන්නේම නැතුව ගොඩක් රෑ වෙලා ළමයි මං දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ට thank you මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි thank you for watching. එහෙනම් bye bye.